අද අපි සාකච්ඡා කරන්නේ ඉල්ලුම සපයීම සම්බන්ධවම තවත් ඒ සම්බන්ධ වැදගත් මාතෘකාවක් නම්‍යතාවය. හරි. අපි මේ නම්‍යතාවය කියන සංකල්පය පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා අපි පොඩි උදාහරණයක් සාකච්ඡා කරමු. අපි බලමු දැන් ඔයගොල්ලෝගේ නිවස අසල තියෙන කඩේකට ගිහිල්ලා අපිට ඕනනම් ඒ මුදලාලිගෙන් අපි ඇහුවොත් එහෙම මුදලාලි මේ දවස්වල කොහොමද හාල් වල සතියකට කොච්චර හාල් ප්‍රමාණයක් විකිනෙනවද කියලා අපි හිතමු. ඇහුවා කියලා අපි හිතමු දැන් අද මිල 225යි කියලා කිලෝ එකක් ඕනම හාල් වර්ගයක්. හරි. ඒතකොට මුදලාලිගේ පිළිතුර උනේ නෝනා හරි ළමයා හරි පුතා හරි කවුරු හරි කියලා කියයි මහත්තයා දැන් නා 190ක් කිලෝ 190ක් වගේ සතියකට විකිනෙනවා කියලා. අපි මේක උදාහරණයක් වශයෙන්. ඒ වගේම ඕගොල්ලන්ට අහන්න පුළුවන් මුදලාලි කලින් දැන් මීට කලින් පැවති මිලට කොච්චර ප්‍රමාණයක් සතියකට විකුණනවද? අපිට කලින් පැවති මිල රුපියල් 200යි කියලා කිලෝ එකක්. හරි. එතකොට සමහරට මුදලාලි කිව්වොත් අපිට ලැබෙන පිළිතුර කිලෝ 200ක් විතර විකුණුණයි කියලා කිව්වොත් අපි දැන් මේ යා දීපු උත්තරේ අපි මේ වගේ වගුවකට හදාගන්නවා. හරි. එතකොට මිල 200දී කලින් කිලෝ 200ක් දීලා තියෙනවා. 225 වෙනකොට දැන් කිලෝ 190ක වගේ තමයි දැන් විකිනෙන්නේ. ඒ වගේම අපි හමු යාගෙන් බිස්කට් වලටත් කොහොමද කියලා අපි පොදුවේ බිස්කට් පැකට් කීයක් විකිනෙනවද දැන් අපි හිතමු බිස්කට් පැකට් එක වල දැන් 425යි කියලා ඕනම බිස්කට් ජාතියක මෑලි බනානේ ඕන එක. හරි. එතකොට අපි කියමු දැනට එයා කිව්වොත් ළමයා දැන් නම් සතියකට පැකට් 60ක් වගේ තමයි යන්නේ. මොකද සිල්වර් බඩු වලින් පොඩි කඩයක් නේ. ඊට පස්සේ කලින් තිබිච්ච මිල අපි හිතමු 400යි කියලා. කලින් තිබිච්ච මිලට කොච්චර ගියාද කියලා අහුවොත් අපිට කිව්වොත් එයා ලබා දීපු උත්තරය ඇවිල්ලා පැකට් 100ක් විතර විකුණුණා කියලා කිව්වොත් එහෙම දැන් මේකත් අපි මෙහෙම වගුවකට අපි හදාගන්නවා. හදාගෙන අපි දැන් මේක පොඩි ගණනය කිරීමක් කරමු. හරි. ඒතර බලමු දැන් 200 ඉඳන් 225ට රුපියල් 25කින් වැඩි වෙලා එතකොට කොච්චර ප්‍රතිශතකින්ද වැඩි වෙලා තියෙන්නේ 12.5ක ආසන්න ප්‍රමාණය. මෙතන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 200 ඉඳන් 190 දක්වා. ඒ කියන්නේ 10කින්. ඒකත් ගන්න කරොත් ඒකට 5ක වගේ 0.5 වගේ ප්‍රතිශතයක් තමයි අඩු වෙලා තියෙන්නේ. හරි. එතකොට මේක අපි මේ ලැබෙන පිළිතුරු දෙක අපි බෙදුවොත් එහෙම මේ ප්‍රතිශතාත්මක වෙනස බෙදුවොත් එහෙම අපිට ලැබෙන 0.4යි ගාණක් පිළිතුරක් ලැබෙනවා. හරි. ඒ කියන්නේ අඩු වෙලා තිනවා මිල වැඩි වීම නිසා 0.4යි එකක ප්‍රමාණයකින් සහල් වල ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය. හරි. ඒක අපි මේ ගණනය කිරීමක් කරමු. දැන් බිස්කට් වලත් මේ විදිහට ගණනය කරායින් පස්සේ අපි බිස්කට් වල 6.6 ගානකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මිල ඉහළ යෑම නිසා. හරි. මෙන්න මේ වගේ අපි හදාගන්න මේ ලබා ගන්න පිළිතුරකට අපි කියනවා නම්‍යතාවයේ ගණනය කියන එක නම්‍යතා සංගුණිකය කියලා. ඒ භාණ්ඩයේ තියෙන ඉල්ලුම් නම්‍යතා සංගුණිකය කියලා. හරි. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි කියන්නේ මිලේ ඇති වෙන වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වෙන වෙනස ප්‍රතිශතාත්මකව අපි මැන දැක්වීමක් තමයි මේ ඉල්ලුම් නම්‍යතාවය කියන මේ ගණනය කිරීමෙන් අපි අදහස් කරන්නේ. හරි. එතකොට දැන් මේක අපි මේ සරල උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වේ අපිට මේක ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් විදිය. හරි. දැන් බලමු දැන් මේ තවදුරටත් මේක නම්‍යතාවය කියන එක ඔයගොල්ලන්ට නිර්වචනයක් වශයෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අපිට මේක ඒක මේ විදිහට ප්‍රකාශ කරනවා ඉල්ලුම කෙරේ බලපාන ඕනම සාධකයක සාපේක්ෂ වෙනසට ඉල්ලුමේ ඇති වෙන ප්‍රතිශතාත්මක වෙනස මැන දැක්වීම තමයි ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ ඒක ඉල්ලුම කෙරේ බලපාන මිල වෙන්න පුළුවන් ආදායම වෙන්න පුළුවන් ඕනම සාධකයක. හරි. ඇති වෙන වෙනසට අනුකූලව මේ ඉල්ලුම් ප්‍රමාණය ඇති වෙන වෙනස මැන දැක්වීම තමයි නම්‍යතාවය කියලා කියන්නේ. හරි. නම්‍යතාවයේ ප්‍රභේද නම්‍යතාවයේ විවිධ කොටස් තුනක් යටතේ අපිට මේ මට්ටමේදී සාකච්ඡා කරන්න පුළුවන් මිලේ ඉල්ලුම් නම්‍යතාවය. ඒ කියන්නේ මිලේ වෙනසට සාපේක්ෂව ඇති වෙන එක. හරස් මිලේ ඉල්ලුම් නම්‍යතාවය, ආදායම ඉල්ලුම් නම්‍යතාවය ආදී වශයෙන් මේ කොටස් තුනකට අපි මේ නම්‍යතාවය කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මේක වර්ගීකරණය කරන්න පුළුවන්. හරි. දැන් මේ ඉල්ලුම් නම්‍යතාවයේ
ගත්තොත් දැන් ප්‍රතිදින අපි ඉස්සෙල්ලා බලමු මිල ඉල්ලුම් නම්‍යතාවය. හරි. දැන් මම ගාව කොටස් තුනක් තියෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය, හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් නම්‍යතාවය කියන. දැන් ඒකෙන් අපි මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එක සාකච්ඡා කරොත් මේ මිල ඉල්ලුම් නම්‍යතාවය අපිට ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය, දෙවෙනි එක චාප මිල ඉල්ලුම් නම්‍යතාවය. හරි. එතනදී මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේක අපි ප්‍රස්තාවයෙන් එක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයක ඇතුළත C D E F G කියන මේ ලක්ෂයක් නම් කරගත්තා කියන මේ ඕනෑම ලක්ෂයකදී ඇතිවන මිලේ ඇතිවන සුළු වෙනසකට අනුව ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන ප්‍රතිශතාත්මක වෙනස මැන දක්වන්න තමයි මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එක ගන්න. මේ ඕනම ලක්ෂ C D E දැන් මේ වගේ මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම අපිට ලැබෙන පිළිතුර ගොඩාක් වෙලාවට මේක මේ සරල රේඛීය වක්‍රයක් කියන්නේ සරල රේඛීය වක්‍රයක මේ වගේ පහළට බෑවුම් වන සරල රේඛීය වක්‍රයක ප්‍රධාන වශයෙන්ම අපිට මේ පිළිතුර අපිට නම් අපි නම්‍යතාවය දැන් අපි කලින් ගණනය කරා වගේ මෙතනදී අපි මෙන්න මේ සූත්‍රය තමයි යොදාගන්නේ. නම්‍යතාවය ගණනය කරන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ප්‍රමාණය වෙනස බෙදනවා මිලේ වෙනසින් වැඩි කරනවා මිලෙන් සහ බෙදනවා දැනට පවතින ප්‍රමාණය. මේ සූත්‍රය අපි ආදේශ කළ මේ එක් අවස්ථාවේදී නම්‍යතාවය ගණනය කරාම අපිට ලැබෙන පිළිතුර මේ අපරිමිත සිට බිඳුව දක්වා අගයක් ගන්නවා. හරි. මේ දැන් මම මේක මේ ගණනය කරලා මම මේ දාලා තියෙනවා මෙතනදී. ඔයගොල්ලන්ට මේ සූත්‍රය යොදලා මේ එක් අවස්ථාවේදී ලැබෙන පිළිතුර පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. මේ සූත්‍රය යොදා ගන්න මේ ඉල්ලුම් ලක්ෂය ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරනකොට. හරි. එතකොට මෙතනදී දැන් මෙතන දැන් h කියන ලක්ෂයේදී බිඳුව මේ මැද මේ f කියන ලක්ෂයේදී 0.66 තමයි නම් මේ සූත්‍රයට යොදලා මේ නම්‍යතාවය ගණනය කරාම මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය අපිට එන්නේ. විශේෂ දෙයක් සඳහන් කරනවා මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරනකොට මේ මිලේ වෙනසයි ප්‍රමාණය වෙනසයි කියන එක මේ හැම අවස්ථාවෙදිම සමාන වෙනවා. හරි. නැත්නම් ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයේ පහළ බෑවුම ඕනම ඉල්ලුම් වක්‍රයක ස්ථාවර වෙනවා. හරි. මේක අපි කියන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයේ කියන තමයි අපි මේක හඳුන්වන්නේ. මේක ලැබෙන පිළිතුර හැම අවස්ථාවෙදිම ගණනය කරනකොට සමාන වෙනවා සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක. හරි. ඒක දැන් ඒතර මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේ විශේෂත්වය තමයි යම් ඉල්ලුම් වක්‍රය යම් ලක්ෂයක ඇති වෙන මිලේ ඇති වෙන සුළු වෙනසකට සාපේක්ෂව තමයි ඉල්ලුම් ප්‍රමාණය ඇති වෙන වෙනස්කම් ප්‍රතිශතාත්මකව මන දක්වන්නේ. ඒක තමයි ඒකින්ද තමයි අපි කියන ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඊට පස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කළා අනෙක් ක්‍රමය තමයි චාප මිල ඉල්ලුම් නම්‍යතාවය. හරි. දැන් මෙතනදී විශේෂයෙන්ම අපි මේ සූත්‍ර දෙකක් අපි උපයෝග කරගන්නවා මේ අවස්ථා දෙකේදී. දැන් මෙතනදී අපි යොදාගත්තේ ප්‍රමාණය වෙනස බෙදීම මිලේ වෙනස වැඩි කිරීම මිල ආයෙත් ඒක බෙදනවා පවතින මිල. ඒක අපි අදාළ ගණනය කරන ලක්ෂයේ පවතින මිල හා ප්‍රමාණය තමයි මෙතන දාන්න. අපි තුමු F නම් දැන් එතන පවතින මිල 20යි ප්‍රමාණය 150. ඒක තමයි මෙතන දාන්නේ. ඒ ගණනය කරන ලක්ෂයගේ තමයි මෙතන දාන්න පවතිනවාගේ. හරි. ඒක මතක තියාගන්න. එතකොට ලේසි ගණනය කිරීම කරන්න. හරි. ඊට පස්සේ දැන් මෙතනදී තාප මිල ඉල්ලුම් නම්‍යතාවය. හරි. එතනදී අපි යොදා ගන්න තාප ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මේ ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර මිලේ ඇති වෙන විශාල වෙනසකට සමාන ප්‍රතිශතාත්මකව ඉල්ලුම් ප්‍රමාණය ඇති වෙන වෙනස මම දක්වන එක. මෙතනදී ඉල්ලුම් වක්‍රයේ එක්තරා ලක්ෂයක මිලේ ඇති වෙන සුළු වෙනසක් ගන්න එක තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය අපි උපයෝග කරගන්නේ. මෙතන චාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එක අපි උපයෝග කරගන්නේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂ දෙකක් අතර ප්‍රදේශයේ මිලේ විශාල වෙනසක්. දැන් මේ 10 20 ඇති වෙන වෙනසක් නිසා ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වෙන ප්‍රතිශතාත්මක වෙනස මයින්න තමයි මේක අපි චාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එක උපයෝග කරගන්නේ. හරි. එතනදී තියෙන අපි යොදාගන්න සූත්‍රය තමයි ප්‍රමාණය වෙනස බෙදීම මිලේ වෙනස වැඩි කිරීම මුල් මිල සහ ලක්ෂ දෙකක් අතරනේ බලන්න. ඒකින්ද මුල් මිල සහ ඊට පසු මිල ඒ කියන්නේ 10 සහ 20 සහ මුල් ප්‍රමාණය සහ පසු ප්‍රමාණය කියන්නේ 50 100 මේ දෙක මේ විදිහට ආදේශ කළා. අපි මේ මම මෙතනදී මේ ගණනය කළා කියලා මේ ලැබෙන පිළිතුර එකයි. හරි. මේ ඕනම අවස්ථාවක ලැබෙන පිළිතුර එකයි. මේ ඕනම ලක්ෂ A B මේ මැද ඕනම ලක්ෂයක මේ දෙක අතර චාප මිල ඉල්ලුම් නම්‍යතාවය යටතේ ගණනය කරාම අපිට ලැබෙන පිළිතුර එකට සමාන වෙනවා. හරි. ඒක තමයි මේ චාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම සහ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම තිබෙන ප්‍රධාන වෙනස්කම් දෙක. ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කරනවා මේ ලැබෙන පිළිතුර නම්‍යතාවයේ ලැබෙන පිළිතුර නම්‍යතාවය සංගුණකය අනුව ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද අපි හඳුනාගන්නේ කොහොමද? අනම්‍ය ඉල්ලුම, පූර්ණ නම්‍ය ඉල්ලුම, හරිද? පූර්ණ අනම්‍ය ඉල්ලුම ආදී වශයෙන් කොටස් පහකට අපි බෙදලා ඉදිරියේදී අපි ඊට පස්සේ අපි නැවත සාකච්ඡා කරමු. අපි දැන් කලින් සාකච්ඡා කරා වගේ නම්‍යතාවයේ ගණනය කරන්න අපිට විවිධ සූත්‍ර යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මිල ඉල්ලුම් නම්‍යතාවයේ යටතේ
ලක්ෂ මිලිලු නම්මතාව සහ චාප මිලිලු නම්මතාව කියන ඒ ක්‍රම දෙක යටතේම අපිට ගණනය කිරීම අපි කලින් සාකච්ඡා කරා. අපි දැන් බලමු මිලිලු නම්මතාවේ ඒ අපිට ලැබෙන වටිනාකම අනුව නම්මතාවයේ ප්‍රභේද කොහොමද අපි හඳුනාගන්නේ කියලා. නැත්නම් සරලව කිව්වොත් අපි නම්මතාව ගණනය කරාම ලැබෙන පිළිතුර අනුව ඒ භාණ්ඩයට තියෙන ඉල්ලුම කොහොමද කියන එක අපි හඳුනා ගන්න. නැත්නම් ඒ භාණ්ඩය ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද නැත්නම් මොන විදිහේ භාණ්ඩයක්ද කියන එක පිළිබඳව යම් දල අදහසක් අවබෝධ කරගන්න අපිට නම්මතා සංගුණිකය කියන මේ සාධකය අපිට උපයෝග කරගන්න පුළුවන්. අපි දැන් එකින් එක බලමු කොහොමද ඒක අපි අවබෝධ කරගන්නේ කියන එක. right. දැන් අපි ප්‍රධාන වශයෙන්ම මේ නම්මතාවේ ප්‍රභේද අපි පහක් හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි අපූර්ණ අනම්ම ඉල්ලුම. ඒ කියන්නේ එතනදී වෙන්නේ අපි නම්මතාවේ ගන්න කරාම ලැබෙන පිළිතුර අපිට බිඳුවයි. right. ඒක මම එකින් එක පියවරෙන් පියවර ඔයගොල්ලන්ට විස්තර කරන්න. ඊළඟට අනම්ම ඉල්ලුම. අනම්ම ඉල්ලුම කියලා අපි හඳුන්වන්නේ නම්මතා සංගුණික එකට වඩා අඩුයි. right. ඒ කියන්නේ ඉල්ලුම වෙනස් මිලේ වෙනස් වීමට අනුකූලව ඉල්ලුම වෙනස් වෙන ප්‍රමාණය ගැන අපි එකට වඩා අඩුයි කියන එක. ඉතාමත් අඩු ප්‍රතිශතකින් තමයි වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතන අනම්ම ඉල්ලුම යටතේ අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට ඒකේ නම් ඉල්ලුම කියන්නේ නම්මතාවය ගණනය කරාම ලැබෙන පිළිතුර එකයි. එකට සමාන වෙනවා. හරි. ඒක ඊට පස්සේ නම්ම ඉල්ලුම කියලා තියෙනවා. එකට වැඩි පූර්ණ නම්ම ඉල්ලුම කියලා තියෙන්නේ අපිට ඒක අපේ ගණනය කරාම අපි නම්මතාව ගණනය කරන සූත්‍රය අපි යොදලා ගණනය කරාම අපිට ලැබෙන පිළිතුර අපිට ඒ කියන්නේ අපිට ගණනය කරන එකේ අගයක් තමයි එන්නේ. හරි. දැන් මේක අපි එකින් එක දැන් විස්තර කරමු. පූර්ණ අනම්ම ඉල්ලුම කියලා කියන්නේ දැන් මෙන්න මේ විදිහට අපි මිලේ වෙනසක් සිදු වුවත් ඉල්ලුම් ප්‍රමාණය එක දිගට එක විටම පවත්වාගෙන යන හැකි තත්ත්වයක් තමයි පූර්ණ අනම්ම ඉල්ලුම කියලා කියන්නේ. එතනදී දැන් මේ අපි මේ ප්‍රස්තාරයේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මිල 10 දිත් ඉල්ලුම් ප්‍රමාණය 200යි 20 දිත් ඉල්ලුම් ප්‍රමාණය 200යි 30 දිත් ඉල්ලුම් ප්‍රමාණය 200යි. මේ සාකාරයට විහිදිච්ච රේඛාවක් මගින් මේ විදිහේ ප්‍රස්තාරයක් මගින් තමයි අපිට ඒක දක්වන්න පුළුවන්. එහෙදී දැන් බලන්න මිල 10 දිත් ඉල්ලුම් ප්‍රමාණය 200යි මේ එක වගුවකට ගත්තයින් පස්සේ 30 දිත් 200යි 40 දිත් 200යි. දැන් මේක අපි මේ නම්මතාවේ ගණනය කරන සූත්‍රය අපි යොදලා මේක ගණනය කරාම මේ බලන්න අපිට ලැබෙන පිළිතුර බිඳුවයි. ඒක නිසා මේ විදිය තත්ත්වයකට අපි කියනවා පූර්ණ අනම්ම ඉල්ලුම කියලා. ඒ කියන්නේ මිල වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එක දිගට පවත්වාගෙන යනවා. ඒක මේ වගේ භාණ්ඩයකට උදාහරණයක් තමයි ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග. ඒ කියන්නේ අපි හිතමු ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දියවැඩිය යන ඩයබටික් වලට ගන්න ඉන්සියුලින් වගේ දේවල්. නැත්නම් හෘදයාබාධ වලට ගන්න යම්කිසි අත්‍යවශ්‍ය ඖෂධ. මේ වගේ දේවල් ඒ කියන්නේ මිනිස්සු ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වගේ දේවල් මේ වගේ පූර්ණ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ වශයෙන් අපිට පොදුවේ හඳුනා ගන්න පුළුවන්. හරි. ඒක සාපේක්ෂව. හරි. නිකන් අපි අර තාම ළඟින් යන උදාහරණයක් තමයි අපි ඒක දැක්ුවේ සාපේක්ෂව. ඒ වගේ භාණ්ඩ පූර්ණ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. right. ඊට අමතරව මේ ඉල්ලුමක්ගේ ඕනෑම ලක්ෂයක නම්මතාවයේ බිඳුවයි. මේක කොතනක ගණනය කරත් අපිට ලැබෙන පිළිතුර බිඳුවයි. ඒකින්ද මේ වගේ තත්ත්වයකට අපි කියනවා පූර්ණ අනම්ම ඉල්ලුමක් කියලා. හරි. ඊළඟට බලමු අනම්ම ඉල්ලුම. ඒ කියන්නේ භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල වෙනස් වෙනවට වඩා ඉතාමත් අඩු ප්‍රතිශතයකින්. හරි. මේ මොකද ඒක සමහර වෙලාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් හා සමානවම මිනිස් පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැන් මේ වගේ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ වශයෙන් අපි කලින් සාකච්ඡා කළ ලංකාව වගේ රටක නම් සහල් වගේ භාණ්ඩයක් අපේ ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා සහල් වගේ දෙයකට තියෙන ඉල්ලුම අපිට ආසන්න වශයෙන් අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ වශයෙන් හඳුන්වන්න පුළුවන්. දැන් මම ඔයගලට කලින් ගණනය කරා මතක ඇති අපි මුලදී අර නම්මතාවය හඳුන්වා දෙනකොට සහල් වලට තියෙන ඉල්ලුම එතනදී අපි නිකන් මිලේ වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය තියෙන වෙනස ගණනය කරලා බැලුවම අපිට ආවේ එකට වඩා අඩු වගේ. දැන් මෙතනදිත් අපි ඒකම මෙතන ආදේශ කරොත් එහෙම
මේ 0.47. ඒ කියන්නේ අපි ඍණාගයක් වශයෙන් දක්වන්නේ මොකද අඩු වෙන නිසා. හරිද? එතකොට මේ අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් මේ සහල් සඳහා පවතිනවා. හරි. දැන් ඇයි අපේ ලංකාව වගේ රටක දැන් මේ වගේ නමිත සංගුණිකයේ වැදගත්කම කියන්නේ ඔබ දන්නවා ලංකාවේ ප්‍රධාන ආහාරය සකස් කර ගැනීමට ගන්න සහල්. හරි. එතකොට මෙතනදී ලංකාව වගේ විවෘත වෙළඳපළ පවතින රටක මේ සහල් ඉල්ලුම ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. එතකොට මේ සහල් ව්‍යාපාරිකයා දන්නවා මෙම තත්ත්වය කොහොමද කළමනාකරණය වෙන්නේ ලංකාව වගේ රටක කියලා. හරි. ඒත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. දැන් ඒගොල්ලෝ සමහර වෙලෙ දැන් අපි මේක ගණිතමය වශයෙන් මේක ගණනය කරලා අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් කියලා අපි ආර්ථික විද්‍යානුකූලව පැහැදිලි කරාට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ වෙළඳපොළ ඉදිරිපත් කරන මේ සහල් මේ රටේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒක නිසා ඒගොල්ලොට හැකියාව ලැබෙනවා තමන්ගේ පිරිවැයට අනුරූපව මිල වැඩි කරලා යම්කිසි බලපෑමක් වෙළඳපොළට ඇති කිරීම. ඒක නිසා තමයි රජය වරින් වර සහල්ගේ ඇතිවීම වැළැක්වීමට වරින් වර විදේශ රටවලින් පවා සහල් ආනයනය කරනවා. මේ තත්ත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩයක් තත්ත්වයට මේ සහල් ලංකාවේ පත් වෙලා තියෙන නිසා ඒ ව්‍යාපාරික අපි දන්නවා මේක භාණ්ඩ වල ඉහළ යනකොට ගොඩක් වෙලාවට අපි සහල් ව්‍යාපාරිකයන්ට ලංකාවේ අපි පොදුවේ මිනිස්සු බනිනවා. හරි. නමුත් ඒගොල්ලට ඒ බැන්න කියලා අපිට සාමාන්‍ය පාරිභෝගිකයෝ වශයෙන් ඒ සඳහා බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. හරි. මොකද මේ අය දන්නවා කොච්චර සහල් වල මිල ඉහළ ගියත් ලංකාවේ පාරිභෝගිකයන්ට සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒක නිසා ඒගොල්ලෝ මිල වැඩි කරන ප්‍රමාණයට අනුරූපව නැත්නම් ඒ හා සමානව ඒගොල්ලගේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ. හරි. සහජවම අපි පොදුවේ සියලුම සහල්න ඒකින්ද තමයි අපි ප්‍රධාන හාල් ව්‍යාපාරිකයන්ට බනින්නේ. හරි. සමහරට හාල් වල මිල ඉහළ ගියාම අපි බනිනවා නේ. මේ මිනිස්සු කන්නේ කොහොමද මේ වගේ දේවල් කියලා අපි සහල් ව්‍යාපාරිකයන්. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ විකුණන්නේ මේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් කියන එක. ඒක නිසා තමයි ඒගොල්ලෝ බය නැතුව ඒගොල්ලෝගේ පිරිවැයට සාපේක්ෂව ඒවා මිල ඉහළ දාන්නේ. තේරුණාද? එතකොට ඒගොල්ලෝගේ ව්‍යාපාර කඩා වැටෙන්නේ නැත්තේ ඒක නිසා. ලංකාවේ රටක ඒගොල්ලෝ අලෙවි කරන්නේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් නිසා ඒගොල්ලෝගේ භාණ්ඩ සඳහා ඇතිවන ඉල්ලුම විශාල වශයෙන් අඩු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මිල ඉහළ දැම්මත් හරි. අපි හිතමු දැන් මේක සමහරවිට අපි කියන්න පුළුවන් කවුරු හරි පාන් වල හාල් වල මිල ඉහළ ගියාම මිනිස්සු පාන් කන්න පෙළඹෙනවා. ඒකත් එහෙම වුණත් ඒ පාන් කන්න මිනිස්සු පෙළඹුණත් මේ ප්‍රධාන ආහාරය නිසා මේ සහල් වලින් අපි අපේ ප්‍රධාන ආහාරය සකස් කරගන්න නිසා එම සහල් වලට තියෙන ඉල්ලුම විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්. ඒ කියන්නේ අපි ඒක දැන් සහල් වලට තියෙන ඉල්ලුම අපි මේ විදිහට වගුවක් සකස් කරලා මේ පිළිතුරක් ලබා ගත්තොත් මේ විදිහේ නම්‍යතා සංගුණිකය හොයාගත්තොත් මේ විදිහේ පිළිතුරක් තමයි ලැබෙන්නේ. එකට වැඩිය අඩු වගේකින් තමයි වෙනස් වෙන්නේ. හරි. ඒක නිසා තමයි උන්ට විශාල බලයක් ලංකාවේ රටක සහල් ව්‍යාපාරිකයන්ට වෙළඳපොළ තුල විවෘත වෙළඳපොළ තුල හිමි වෙලා තියෙන්නේ මිල කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ හැකියාව උන්ට තියෙනවා. දැන් මේ තත්ත්වෙම වෙනත් රටවල් වල දැන් අර්ථාපල් කියන දේ ප්‍රධාන ආහාරය වශයෙන් සකස් කර ගැනීමට ඒගොල්ලෝ ගන්නවා. එතකොට ඒක වෙනත් රටවල සමහරට අර්ථාපල් සඳහා තියෙන ඉල්ලුමට ආදේශ කරන්න පුළුවන්. දැන් මම මේකේ පැහැදිලි කරේ අර ප්‍රායෝගික උදාහරණකින් පැහැදිලි කරේ මේ නම්‍යතාවය කියන සංකල්පය තියෙන අපිට වැදගත්කම. සාමාන්‍යයෙන් ඒ ව්‍යාපාරිකයෝ මේක නම්‍යතාවය කියන නමින් නොදැන හිටියත් ඒගොල්ලෝ දන්නවා ඒ භාණ්ඩය සඳහා තියෙන ඉල්ලුම මොන වගේද කියන එක. right. අපි ඒක අර්ථ විද්‍යානුකූලව විග්‍රහ කරනවා නම්‍යතා සංගුණිකය කියලා. හරි. ඊට පස්සේ ඒ කියන නම්‍ය ඉල්ලුම. ඒ කියන්නේ ඉල්ලුම වක්‍රයක දැන් මේ ඉල්ලුම වක්‍රේ සුජුකෝණාශ්‍ර බහුවලයක් වශයෙන් තමයි ඒකේ නම්‍ය ඉල්ලුමක් යටතේ තියෙන්නේ. ඒ කියන්නේ එතනදී පාරිභෝගික පැහැදීමත් සමාන වෙනවා. පාරිභෝගික පැහැදීම කියන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරාම එන පිළිතුර. හරි. දැන් මෙතන බලන්න අපි මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ හැම දැන් මිල 10ේදී ඉල්ලුම් ප්‍රමාණය 20යි. එතකොට මිල 20 දී ඉල්ලුම් ප්‍රමාණය 10යි, මිල 25 දී ඉල්ලුම් ප්‍රමාණය 8යි. හරි. ඉතින් මේක වැඩි කරාම පාරිභෝගික පැහැදීම නැහැ. හැම එකේ අවස්ථා තුනේදීම 200යි. හරි. එතකොට දැන් මේකේ අපි මේ ඒකේ නම් ඉල්ලුමක් කියන එක අපි පෙන්වුම් කරන්න අපිට මේක නම්‍යතා සංගුණිකය විශේෂයෙන්ම මෙතනදී අපි යොදාගන්නේ තාප
චාප ඉල්ලුම් නම්මිතාව ගන්න කරන සූත්‍රය. හරි. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස බෙදනවා මිලේ වෙනසින්. දන්නවා ඒක. ඊට පස්සේ මුල් මිල සහ අපි සලකා බලන මිල අතර දෙක එකතු කරන ඒ වගේම මුල් ප්‍රමාණය සහ සලකා බලන ප්‍රමාණය අතර එකතු කරලා ඒ ආගේ අපි මේක බෙදුවාම අපිට පිළිතුර එක වශයෙන් ලැබෙනවා. බලන්න මේ ඕනම අවස්ථාවකදී මේ මිල 10 දී මිල 20 දී මිල 25 දී මේ ඕනම අවස්ථාවකදී අපිට ලැබෙන පිළිතුර එකයි. දැන් මේ වගේ තත්ත්වයක් අපි මේ ඒකීය නම්‍ය ඉල්ලුමක් වශයෙන් හඳුන්වනවා. හරි. මේ ඕනම ලක්ෂයකදී නම්‍යතාවයේ එකයි. ඒතර විශේෂ අවස්ථාව තමයි මේ ඒකීය නම්‍ය ඉල්ලුමක් යටතේ පාරිභෝගික පැහැදම වෙනස් වෙන්නේ නැහැ. මම කිය පාරිභෝගික පැහැදම කියන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරාම එන පිළිතුරට. හරි. දැන් මම දන්නේ ඔබට මේ මූලික වශයෙන් පූර්ණ අනම්‍ය ඉල්ලුම ඒකේ නම්‍ය ඉල්ලුම කියන එක අපි නම්‍යතා සංගුණිකයේ ආශ්‍රයෙන් කොහොමද අවබෝධ කරගන්නේ කියන එක ඔබට තේරෙන්නේ නැති. හරි. දැන් ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණික වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් එකට වඩා වැඩි අගයක්. හරි. ඒක අපි එකට කියන නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉල්ලුම මිලේ ඇතිවන වෙනසක මිලේ ඇතිවන වෙනසට වඩා වැඩි ප්‍රතිශතයකින් ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඉන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. අපි කලින් සාකච්ඡා කරා වගේ බිස්කට් සමහර විට සහ වෙනත් ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය නැත්නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒවයි මිලේ වෙනසට වැඩි වේගයකින් ප්‍රමාණය වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඒක බිස්කට් ජාතියක මිල රුපියල් 25කින් වැඩි කරොත් ප්‍රමාණය සමහරට 100 ගානකින් අඩු වෙන්න පුළුවන්. අර ඒ වගේ තත්ත්වයක් තමයි නම්‍ය ඉල්ලුමක් යටතේ නැත්නම් ඉල්ලුම් නම්‍යතාවයක යටතේ අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරි. දැන් ඒ වගේ තත්ත්වයක යටතේ මේ ප්‍රස්ථාර සටහන් මේ විදිහට අපිට දකින්න පුළුවන්. දැන් මෙතනදී අපි හිතමු මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 500යි. හරි. මේ විදිහට අපි එන්දොත් මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 500යි. මිල 15 දී ඉල්ලුම් ප්‍රමාණය 200යි. හරි. දැන් මේ වගේ නම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී අපිට ඉල්ලුම් වක්‍රය දකින්න ලැබෙනවා මේ විදිහ ආකාරයට. හරි. එතකොට එතනදී ඉල්ලුම් වක්‍රයේ මැද ලක්ෂයෙන් පිහිටි ඕනෑම ලක්ෂයක නම්‍යතාවයේ ඒ කියන්නේ මැද ලක්ෂයෙන් ඉහළ පිහිටි ඕනෑම ලක්ෂයක නම්‍යතා සංගුණික එකට වැඩි අගයක් ගන්නවා. හරි. ඒ කියන්නේ පිළිතුර අපි ගණනය කරාම මේ විදිහට අපි ගණනය කරාම අපිට ලැබෙන්නේ ඒකට වඩා වැඩි. දැන් මෙතන ඒකට වඩා වැඩි අගයක් තමයි ගන්නේ. ඒ කියන්නේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. මම කියවා වගේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා මේ වගේ තත්ත්වයක් වෙළඳපොලේ දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි පූර්ණ නම්‍ය ඉල්ලුම. එතනදී ලැබෙන පිළිතුර අපිට අපරිමිතයක් වශයෙන් තමයි ලැබෙන්නේ ගණනය කරන්න හැකි ආගයක් වශයෙන්. එතකොට මෙතනදී මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුම කියලා කියන්නේ මිල ඇති තාමත්ම සුළු වෙනසකින් පවා විශාල ඉල්ලුම් ප්‍රමාණයක් වෙනස් වෙනවා. හරි. සමහර විට මේක දැන් 200 තිබිච්ච එක 100 වෙන්න පුළුවන්. නැත්නම් ගොඩාක් වෙලාවට මේක වෙන්නේ අපිට මිල 20 තියෙන අවස්ථාවේදී පවා 21ක් උනායි කියලා. එතකොට විශාල වශයෙන් මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාව තියෙනවා. හරි. මේක අපි සමීකරණයක් වශයෙන් ගණනය කරාම අපිට මේ පිළිතුර ලැබෙන්නේ මේ ආකාරයි. හරි. දැන් මේ එක වක්‍රයක් වශයෙන් මොනවද ප්‍රස්ථාරයක් වශයෙන් දක්වන්නේ කිව්වොත් පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් මෙන්න මේ විදිහට තමයි අපිට දක්වන්න පුළුවන්. ඒතර මිල වෙනසක් වෙන ආකාරයට මිලේ සුළු වෙනසක් වුණත් ප්‍රමාණය වෙනස් වෙන ආකාරයට මේ විදිහ අපිට සරලව ඒක දක්වන්න පුළුවන්. හරි. පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් ප්‍රස්ථාරගත කරන්න කිව්වොත් මේ විදිහ තමයි අපිට දක්වන්න. ඒ වගේම දැන් අපිට ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් නම්‍යතාවය ගණනය කරන්න කියලා කිව්වොත් ඒකත් මම ඉතාමත්ම කෙටියෙන් ඔයගලට කියලා දෙන්න. එතනදී අපි හිතමු මේ විදිහේ ඉල්ලුම් සමීකරණයක් ඇතුළේ QD සමානයි 300 ඍණ 5p කියලා. එතකොට මෙතනදී අපි මෙන්න මේ ප්‍රධාන වශයෙන් කරගන්න ඕනේ මේ වගේ තත්ත්වයක් යටතේ මේ මිල කීයේදීද අපිට නම්‍යතාවය හොයාගන්න ඕනේ කියන එක අපි තියෙන අපිට මිල 10යිදී. මේ අපිට මේ නම්‍යතා සංගුණිකය ගණනය කරන්න ඕන නම් අපිට කරන්න පුළුවන් අපි මේක මිල 10 කියන එක මේ සූත්‍රයට අපි ආදේශ කරායින් පස්සේ මෙතන p කියන එකට 10 දැම්මයින් පස්සේ අපිට එනවා ප්‍රමාණය QD 250ක් කියලා. හරි. මේක පොඩ්ඩක් බලාගන්න සමහරට ඔය ප්‍රශ්න පත්‍රයේදී මේ වගේ ගැටලුවක් ඔබට එන්න පුළුවන්. හරි. ඒක විසඳ ගන්න ආකාරය තමයි මම මේ පැහැදිලි කරන්නේ. මුලින්ම අපි ඕනේ අදාළ මිලේදී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න. එතකොට දැන් මේක මෙතනට ආදේශ කරාම ඉල්ලුම් ප්‍රමාණය 250ක් වශයෙන් එනවා. ඊට පස්සේ අපි මෙන්න මේ 5 කියලා කියන්නේ සාමාන්‍ය මෙන්න මේ ප්‍රමාණය වෙනසින්
ප්‍රමාණය වෙනස මිලේ වෙනසින් බෙදුවම ලැබෙන උත්තරය මේ B කියන සංගුණික තමයි මෙතන අපි 5 කියලා අපි සාමාන්‍යයෙන් මෙතන හඳුන්වන්නේ. හරි. එතකොට මේකට මේක ආදේශ කරායින් පස්සේ දැන් පවතින මිල 200 මේ පවතින ඉල්ලුම් ප්‍රමාණය 250යි මිල 10යි. ඒක අපි 5න් වැඩි කරායින් පස්සේ මේ තියෙන මෙතනට ආදේශ කරායින් පස්සේ මෙතනට ආදේශ කරායින් පස්සේ අපිට ලැබෙන පිළිතුර ලැබෙනවා ඉල්ලුම් නම්‍යතාව බිලියන 2. හරි. මේ විදිහට තමයි මේ ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් නම්‍යතාවය ගණනය කරන්නේ. හරි. අපි නැවතත් අපේ ආර්ථික විද්‍යාවේ පාඩමක් මේ නම්‍යතාවය තව දුරටත් අධ්‍යයනය කිරීම ඉදිරි මාතෘකාවදී අපි සාකච්ඡා කරනවා.